අද කතා කරන්න යන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය ගැන කතා කරද්දී අපි මුලින්ම දැනගන්න ඕනේ ආහාර ජීර්ණ පද්ධතිය කොටස් මොනවාද කියලා. ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ මුඛ කුහරයෙන් පටන් අරගෙන ගුදයෙන් නැත්නම් ගුද මාර්ගයෙන් අවසන් වෙන නාලාකාර ව්‍යුහයක්. ඒක නිකන් බටයක් වගේ මුඛයෙන් පටන් අරන් ගුදයෙන් අවසන් වෙන බටයක් වගේ ව්‍යුහයක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය කියලා කියන්නේ. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න මුඛ කුහරයෙන්. මේ මුඛ කුහරයයි නාස් කුහරයයි කියන දෙක එකට සම්බන්ධ වෙනවා. අපි කියනවා මේ මුඛ කුහරයටයි නාස් කුහරයටයි පොදු කුටීරය ග්‍රසනිකාව කියලා. මුඛ කුහරයටයි නාස් කුහරයටයි පොදු කුටීරයට අපි කියන්නේ ග්‍රසනිකාව කියලා. මේ ග්‍රසනිකාවෙන් පල්ලට ආවට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය වෙනමත් ශ්වසන පද්ධතිය වෙනමත් යනවා. ඒකට ආහාර ජීර්ණ පද්ධතිය පටන් ගන්න අන්නස්සෝත්‍රයෙන්. අන්නස්සෝත්‍රයේ ගිහින් සම්බන්ධ වෙනවා ආමාශයට. ශ්වසන පද්ධතියට අදාළව ශ්වාසනාලය යනවා වෙනම. එතකොට අන්නස්සෝත්‍රය සහ ආමාශය එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ආමාශයෙන් පස්සේ ආමාශය ගිහින් සම්බන්ධ වෙනවා කුඩා ආන්ත්‍රයටත් කුඩා ආන්ත්‍රය මහා ආන්ත්‍රයටත් සම්බන්ධ වෙනවා. ඊටසේ මේ මහා ආන්ත්‍රය ගුදේ සහ ගුද මාර්ගයෙන් කෙලවර වෙනවා. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් කොටස් ටික තියෙන්නේ. මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නසෝත්‍රය, ආමාශය, කුඩා ආන්ත්‍රය, මහා ආන්ත්‍රය සහ ගුදය කියන ටික. එතකොට මේක තමයි නාලාකාර ව්‍යුහය. මෙන්න ආහාර ජීර්ණ පද්ධතිය මෙන්න නාලාකාර ව්‍යුහයට සමහර ග්‍රන්ථි හිම සම්බන්ධ වෙනවා. එකක් තමයි මේ ආග්නේයාශය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියන මේ නාලාකාර ව්‍යුහයට එළියෙන් සම්බන්ධ වුණු ග්‍රන්ථිය. මේ වගේ ආහාර ජීර්ණයට අදාළ එන්සයිම, හෝමෝන වගේ දේවල් නිපදවනවා. ඊට පස්සේ තව පිත්තාශය, අක්මාව මේ වගේ දේවල් මේ ආහාර ජීර්ණ පද්ධතියට අමතරව සම්බන්ධ වුණු ග්‍රන්ථි වගේ ව්‍යුහයන්. එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතියේ තවත් විශේෂ ව්‍යුහයක් තමයි මේ අපිජීවහිකාව කියන්නේ. අපිජීවහිකාව මොකද කරන්නේ? ආහාර මාර්ගයයි ශ්වසන මාර්ගයයි පොදුවේ නෙන්නේ. එතකොට මේ ආහාර මාර්ගය දිගේ එන ආහාර ගුලියක් ශ්වසන මාර්ගයට නොයා ආහාර ජීර්ණ මාර්ගයේම යන්න සලස්සන එක තමයි අපිජීවහිකාවෙන් කරන්නේ. එතකොට ආහාරයක් පැමිණෙන විට අපිජීවහිකාව මගින් මේ ශ්වාසනාලය වහනවා. ඔයාලා දන්න ඇති අපිට කනකොට කන ගමන් කතා කරන්න ගියාම ආහාර හිර වෙන්නේ. ඔය ආපු ආහාරය කියන්නේ කතා කරනවා කියද්දී අපේ හුස්ම යන්න ඕනේ මේ ශ්වාසනාලය දිගේ. එතකොට හුස්මක් යනවා කියන්නේ අපිජීවහිකාව විවෘත වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක තමයි අපි අර කන කෑම එකක් ශ්වාසනාලයට ගිහින් අපිට අර පිට උගුරේ යනවා කියන අවස්ථාවලට එන්නේ. එතකොට ඔය ටික තමයි ආහාර මාර්ගයේ තියෙන ප්‍රධාන කොටස් ටික. ඊට පස්සේ අපි කතා කරමු මේ එක එක කොටසේ තියෙන වැදගත්කම මොනවාද? ආහාර ජීර්ණය වෙන්නේ කොහොමද කියන ටික. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද? ආහාර ජීර්ණය කියලා කියන්නේ අපි ගන්න සංකීර්ණ ආහාරයක්. අපි සාමාන්‍යයෙන් මොන හරි බත් මොනහෝම ආහාරයක් අපි ගන්න සංකීර්ණ ආහාරයක් විදිහට. ඒ සංකීර්ණ ආහාරය සරල ආහාරයක් බවට පත් කිරීමට තමයි අපි කියන්නේ ආහාර ජීර්ණය කියලා. සංකීර්ණ ආහාරයක් සරල ආහාරයක් බවට පත් කිරීම ආහාර ජීර්ණය. එතකොට මේ ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ යාන්ත්‍රික ජීර්ණය කියලා සහ රසායනික ජීර්ණය කියන කොටස් දෙකක් ගැන කතා කරනවා. මොනවාද යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය? යාන්ත්‍රික ජීර්ණය කියන්නේ මොකද්ද? යාන්ත්‍රික ජීර්ණය කියන්නේ එන්සයිම වල සහභාගීත්වයක් නැහැ. ආහාරය තවත් කුඩා කැබලි වලට පත් කිරීම හෝ ආහාරය තලපයක් බවට පත් කිරීම වගේ දෙයක් තමයි යාන්ත්‍රික ජීර්ණයේදී වෙන්නේ. හැබැයි රසායනික ජීර්ණයේදී එන්සයිම දායක වෙලා මේ ආහාරයේ තියෙන රසායනික ගුණ රසායනික සංඝටක වෙනස් කරනවා. එතකොට යාන්ත්‍රික ජීර්ණය සිදු වෙනවා අපේ මුඛ කුහරයේ සහ ආමාශය කියන කොටස් වලදී. මුඛ කුහරයේදී මොකද කරන්නේ? ආහාරය කුඩා කැබලි වලට පත් කරනවා. ආමාශයේදී ආහාරය තලපයක් බවට පත්කරණය කරනවා. අපි ඒ ගැන තවදුරටත් කතා කරනවා. එතකොට රසායනික ජීර්ණය මුඛයෙන් ආරම්භ වෙනවා. මුඛයේදීම රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ආමාශය කුඩා ආන්ත්‍රය කියන කොටස් වලදී රසායනික ජීර්ණය සිදු වෙනවා.
එතකොට මේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන්. මොකක්ද ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යය? ආහාර ජීර්ණය. අපි ගන්න ආහාරයක් ජීර්ණය කරනවා. ඊට පස්සේ ආහාරය අපේ රුධිරයට අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ ආහාරයේ ජීර්ණය නොවූ ඵල බැහැර කරනවා. අපි මල විදිහට ගුද මාර්ගයෙන් එළියට බැහැර කරන්නේ මේ ආහාරයේදී ජීර්ණය නොවූ ඵල. දැන් අපි බලමු එක් එක් කොටසේ කොහොමද ආහාර ජීර්ණයට තියෙන දායකත්වය කියලා. ඉතින්ලම අපි ආහාර ජීර්ණ පද්ධතියේ මුලින්ම අපිට හම්බ වෙන්නේ මුඛ කුහරය. මේ මුඛ කුහරයේ මොනවද තියෙන්නේ? මුඛ කුහරයේ දත් තියෙනවා. දත් තියෙනවා උඩු හනුව සහ යටි හනුව විදිහට දත් හනු දෙකක පිහිටලා දෙනවා. මේ හරිම සරල දැනුම. එතකොට මේකෙදි මේ යටි හනුව විතරයි අපිට චලනය කරන්න පුළුවන්. යටි හනුව විතරයි චලනය කළ හැකි එකට තියෙන්නේ. ඔයාලා හොඳට බලන්න. යටි හනුව විතරයි අපිට චලනය කරන්න පුළුවන්. අපිට උඩ හනුව පාලනය කරන්න බෑ. අපි උඩ හනුවෙන් අර යටි හනුව හෙලවීම මගින් තමයි ආහාරය කුඩා කැබලි වලට පත් කරන්නේ. එතකොට මේ මුඛ කුහරයට තවත් කේට ග්‍රන්ථි කියලා සම්බන්ධ වෙනවා. කේට ග්‍රන්ථි 3ක් සම්බන්ධ වෙනවා. මේ කේට ග්‍රන්ථි මගින් තමයි කේටය නිපදවන්නේ. කේටය මගින් මොකද්ද කරන්නේ? අපි ගන්න ආහාරය ගුලියක් බවට පත් කරලා ආහාර මාර්ගය තුළට තල්ලු කිරීමට පහසු කරන එක. අනිත් එක තමයි මේ කේටයේ තියෙනවා කේට ඇමයිලේස් කියලා මේ එන්සයිමය. මොකද කේට ඇමයිලේස් කියලා එන්සයිමයක් තියෙනවා කේටේ. ඒ ඇමයිලේස් වලින් රසායනික ජීර්ණය ආරම්භ කරනවා. ඔන්න රසායනික ජීර්ණය පටන් ගන්නවා කව මුඛ කුහරයෙන් කොතනින්ද පටන් ගන්නෙ? මෙන්න මේ කේට ඇමයිලේස් තියෙන තැනින්. පිෂ්ඨය අපි ගන්න ගොඩක් ආහාරවල තියෙන පිෂ්ඨය. මේ පිෂ්ඨය කියන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. ඔයාලා ඉගෙන ගන්නවා කාබෝහයිඩ්‍රේට් පාඩමේදී කාබෝහයිඩ්‍රේට් තැනෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් විදිහට. එතකොට මේ මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. මේ පොලිසැකරයිඩේ ඩයිසැකරයිඩයක් බවට පත් කරන්න මේ කේට ඇමයිලේස් දායක වෙනවා. ඒව තමයි අපි කියන්නේ සංකීර්ණ ආහාර ක්‍රමක්‍රමයෙන් සරල ආහාර බවට පත් කරලා අපේ ඇඟට ගන්න පුළුවන්. අපේ රුධිරයට අවශෝෂණය කරගත හැකි මට්ටමට ගේන එක තමයි ආහාර ජීර්ණ පද්ධතිය වෙන්නේ. එතකොට මේක රසායනික ජීර්ණය. ආහාරයේ කැබලි බවට පත් කිරීම තමයි යාන්ත්‍රික ජීර්ණය. මුඛ කුහරයේදී යාන්ත්‍රික ජීර්ණය වෙනවා. එතකොට ආහාර කැබලි බවට පත් කරා ඒ අතරතුරේදී පිෂ්ඨය වගේ දේවල් මෝල්ටෝස් බවට පත් කළා අර්ධව ජීර්ණය කරනවා. ඊට පස්සේ අර කේටය මිශ්‍ර කළ ආහාරයේ ගුලියක් බවට පත් කළා. ඊළඟට මුඛ කුහරයෙන් පස්සේ හම්බෙන්නේ මොකද්ද අපිට? අන්න සෝත්‍රය කියන ව්‍යුහය. ඊට පස්සේ මේ ආපු ආහාරය අන්න සෝත්‍රය වෙත යොමු කරනවා. ওই ටික තමයි මුඛ කුහරයේදී වෙන්නේ. ආහාරයේ කැබලි කළා, පිෂ්ඨය ජීර්ණය කරනවා කේට ඇමයිලේස් නැත්නම් ටයලින්. ඊට ආහාරයේ ගුලියක් බවට පත් කළා. ඊට පස්සේ ගිලීම මගින් අන්න සෝත්‍රයට යොමු කරනවා. ඊට පස්සේ මේ අන්න සෝත්‍රයේදී අපි අන්න සෝත්‍රයේ පටන් ආරම්භය ගැන කතා කරොත් මේ ග්‍රසනිකාව තියෙනවා. ග්‍රසනිකාව තමයි ශ්වාසනාලයේ විදිහටත් අන්න සෝත්‍රයේ විදිහටත් ආය කොටස් දෙකකට බෙදෙන්නේ. මම කලිනුත් කිව්වා මේ ආහාරයක් ශ්වාසනාලයට ඇතුල් වීම වැළැක්වීමට විශේෂ ව්‍යුහයක් තියෙනවා. අපි ජීවිකාව කියලා. අපි ජීවිකාව. එතකොට මේ අන්න සෝත්‍රය ගැන කතා කරද්දී අපිට ආහාර ජීර්ණ පද්ධතියටයි තියෙන අන්න සෝත්‍රයනේ. අන්න සෝත්‍රය ගැන කතා කරද්දී අන්න සෝත්‍රය කියන්නේ පේශිමය ව්‍යුහයක්. හැකිලීමට සහ දිගහැරීමට යාට පුළුවන්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් තියෙන නිකන් ඔහොම බටයක් වගේ ව්‍යුහයක්. හැබැයි ආහාරයක් ඇතුල් වුණාම මේ ආහාරයේ හැඩයට මෙහෙම මේ බටේ වැනි ව්‍යුහය වෙනස් කරගන්නවා. එහෙම තමයි ක්‍රමක්‍රමයෙන් ආහාරයේ පල්ලට එද්දී මෙයා ඔහොම හැඩය වෙනස් කරගන්නවා. ඒකට තමයි කියන්නේ අපි අන්න සෝත්‍රයට හැකිලීමට සහ දිගහැරීමට පුළුවන් කියලා. එතකොට අන්න සෝත්‍රයට ආහාරයක් ඇතුල් වුණාම මේ අන්න සෝත්‍රයේ අපි කියනවා මේ හැකිලීමට සහ දිගහැරීමට තියෙන හැකියාවට ක්‍රමාකුංචන චලන ඇති වෙලා ආහාරය තවදුරටත් පහළට යොමු කරන එක තමයි අන්න සෝත්‍රයේදී වෙන්නේ. ඊට පස්සේ මේ අන්න සෝත්‍රයේ ගිහින් සම්බන්ධ වෙන්නේ මල්ලක් වගේ ව්‍යුහයකට අපි කියන ආමාශයේදී මේ ආමාශය ගොඩ නැවුම් සහිතයි. ඒකට හේතුව අපේ ආමාශයට ආහාරයක් ඇතුල් වුණාම මේකට පුළුවන් ඇදෙන්න. අපි ගන්න කෑම ප්‍රමාණයට මෙයාට විශාල වෙන්න පුළුවන්. මේ නැවුම් වගේ තියෙන ඒවා විශාල වෙලා තමයි මෙයා
තවදුරටත් ප්‍රමාණයෙන් වැඩි වෙන්නේ. එතකොට අපි ගන්න ආහාර ප්‍රමාණය වැඩි වෙන්න අපේ ආමාශය විශාල වෙනවා. ආමාශය ඉදිරියට නෙරායම මගින් අපේ බඩ කියන එකක් ලොකුවට එනවා නේද? එතකොට මේ ආමාශයේ තියෙන ආමාශයික පේශි ක්‍රියාත්මක වෙලා ආහාරය තලපයක් බවට පත් කරනවා. මෙන්න ආමාශයේ මොන ජීර්ණයද? යාන්ත්‍රික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය වෙන්නේ ඔන්න ඔතන ආමාශයේ පේශි ක්‍රියාත්මක වෙලා ආහාරය තලපයක් බවට පත් කරනවා. අපි මේ තලපෙට කියන නම තමයි ආමලසය. මොකද්ද? ආමලසය කියලා කියන්නේ. ඊට පස්සේ බලමු ආමාශයේ රසායනික ජීර්ණය වෙන්නේ කොහොමද කියලා. මේ ආමාශයේදී ශ්‍රාවය කරනවා ආමාශයික යුෂය කියලා දෙයක්. ආමාශිකයේ යුෂයේ අඩංගු වෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පෙප්සින්. ඉතින් පෙප්සින් සහ හයිඩ්‍රොකෝලික් අම්ලය. දැන් HCl තමයි ශ්‍රාවය කරන්නේ. එතකොට මේ ආමාශයික යුෂය අපි කියනවා ආම්ලිකයි කියලා. HCl තියෙන හින්දා HCl කියන්නේ අම්ලය. ඒ හින්දා මේ ආමාශිකයේ යුෂය ආම්ලිකයි. එතකොට HCl මගින් මොකද්ද කරන්නේ? HCl මගින් පෙප්සින් සක්‍රිය කරනවා. ඒ කියන්නේ පෙප්සින් කියන එක ඉස්සෙල්ලාම තියෙන පෙප්සිනෝජන් කියලා. මේ දැනුම එච්චර අවශ්‍ය නැහැ ඔයාලගේ වයසට. මම මේ ඔයාලට තේරුම් ගන්න කියන්නේ පෙප්සිනෝජන් කියන්නේ මේ පෙප්සින් වල අක්‍රියාකාරය. HCl මේ පෙප්සිනෝජන් මත ක්‍රියාත්මක වුණාම තමයි මේ පෙප්සින් බවට හරවලා එයාගේ අර සක්‍රීය ආකාරයේ බවට පත් කරන්නේ. එතකොට තමයි පෙප්සින්ට ආහාර මත ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකට මේ පෙප්සින් ක්‍රියාත්මක වෙන මොන ආහාර මතද? ප්‍රෝටීන ජීර්ණය. ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ ඔන්න ආමාශයේ තියෙන පෙප්සින් මගින්. ප්‍රෝටීනයක් පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම කරන්නේ පෙප්සින්. HCl කරන්නේ පෙප්සින් සක්‍රිය කරන එක. එතකොට ආමාශික යුෂයේ සංඝටක දෙකක් තියෙනවා. HCl සහ පෙප්සින් කියලා. ඔය දෙක මගින් මොකද කරන්නේ? ප්‍රෝටීන ජීර්ණය සිදු කරනවා. ඊට පස්සේ දැන් කුඩා ළමයින්ගේ ලදරුවන්ගේ වගේ තියෙන්නේ පෙප්සින් වෙනුවට රෙනින් කියලා. මේ රෙනින් තමා රුධිරයේ කැටි ගැසීම වළක්වන්නේ. එතකොට අර්ධව ජීර්ණය වූ ප්‍රෝටීන හා ජීර්ණය නොවූ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වූ සහ නොවූ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය නොවූ ලිපිඩ ජලය ලවණ විටමින් වගේ දේවල් අරගෙන ඔන්න ඒ ආපු ආමලසය නැත්තම් ආමාශයේ ඉතුරු වුණු ඒ ආහාර ටික එනවා ග්‍රහණියට. ග්‍රහණිය කියන්නේ මොකද්ද? ආමාශයෙන් පස්සේ අපිට හම්බ වෙන්නේ ශුද්ධාන්තයනේ. මේ ශුද්ධාන්තයේ තියෙන පළවෙනි කොටස වෙන්නේ C හැඩ ඇති කොටසක්. අපි ඒකට තමයි ග්‍රහණිය කියලා කියන්නේ. ඔන්න ඔය ග්‍රහණියට තමයි දැන් මේ ජීර්ණය නොවු ඉතුරු ආහාර ටික ඇතුල් වෙන්නේ.